හරි ළමයා අපිට අද මේ කොට තියෙන සාකච්ඡා කරන්න තියෙන්නේ. ඔව් තියන්නේ පේනවනේ හැමෝටම ඔව් නේ. ශාලානේ තියෙන්නේ. එනවා හරි බලා ගන්න. ඊවිනි පාඩම දෙනවා පෙන්නුනා පාඩම. 51 පාඩම සුබ්බක් සෝබිස් රෙකමෙන්ඩේෂන් සර්විස් රෙකමෙන්ඩේෂන් සර්විස්. හරි බලන්නකෝ. පක්ගෙන තියෙන්නේ හොටෙල් පිපුම්සිල් මුල්පුම් හන්ඩන් ඔවේ. හොටෙල් කියලා කියන්නේ හොටෙල් නේ. පිපුම්සිල් කියලා කියන්නේ මොනවද? පිපුම්සිල් සැපෙවුම් කාමරේ. සැපෙවුම් කාමරේ කියන්නේ පිපුම්සිල් කියලා කියන්නේ ළමයි දැන් හොටෙල් වල ගත්තාම නේ හොටෙල් රූම්ස් වලට ඊතරම බෙඩ් ෂීට් වර්ගනේ ඒ අවශ්‍ය උපකරණ තියෙනවානේ බෙඩ් ෂීට් තියෙනවා සාමාන්‍යයෙන් නානකොට වගේ අඳින ඇඳුම් තියෙනවානේ තුවා තියෙනවානේ ඔය වගේ දේවල් රූම්ස් වලට එපයි රූම් ඇතුළට තියන්න ඕන දැන් ඒවා එන කස්ටමර්ස්ලට දෙන්න ඒවා ගබඩා කරලා තියෙන රූම් එකට අපි කොහොමද කියන්නේ පිපුම් සෙල් කියලා පැතුම් කාමරේ මේ තියෙන්නේ ඒ වගේ රූම් එකක් මේ තියෙන්නේ නානකොට අඳින ඇඳුම් තියෙනවානේ පොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි තුවා එහෙම නැත්නම් බෙඩ් ෂීට් ඔය වගේ දේවල් රූම්ස් වලට සපයන්න මේ වගේ කාමරයක රූම් එකක තමයි දාලා තියෙන්නේ අන්න ඒක දාලා තියෙන සැපෙවුම් කාමරය සැපෙවුම් ගබඩා සැපෙවුම් ගබඩා පිපුම් සෙල් කියලා කියන්නේ හොටෙල් එහෙම නැත්නම් වැසිකිලි පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය ටිෂු කඩදාසි ෂැම්පූ ඔය වගේ ගොඩාක් දේවල් මේවා කරලා තියෙන තැන හරි පිපුම්සිල් මුල්පුම් සැපුම් කාමරවල භාණ්ඩ පන්වෙනි සම්බන්ධ ඔවි වචන ඉගෙන ගන්න. ඔවි වචන ඉගෙන ගන්න. පිපුම්සිල් එහෙම නැත්නම් ලිනෙන් සිල්. පිපුම්සිල් එහෙම නැත්නම් ලිනෙන් සිල්. ළමයි පිපුම්සිල් කියලා කියන්නේ සප්ලයි රූම් එක. ඔය හොටෙල් කාමර වලට අවශ්‍ය දේවල් සපයන රූම් එක. ලිනෙන් රූම් කියලා කියන්නේ මොනවද? ලිනෙන් රූම් කියලා කියන්නේ ලිනෙන් රූම්. ලිනෙන් රූම් එකේ තමයි ළමයි ලිනෙන් රූම් එකේ තමයි සාමාන්‍යයෙන් ඇඳ ඇතිරිලි. මෙන්න මේවා මේ තියෙන්නේ ඇඳ ඇතිරිලි. සාමාන්‍යයෙන් නානකොට පාවිච්චි කරන ඇඳුම්. නෑවට පස්සේ අඳින ඇඳුම්. හොට්ට කියන්නේ ඇඳ ඇතිරිලි ඔය රෙදි වර්ගත් එක්ක තියෙන ඒවා ගොඩක් දේවල් නේ. රෙදි වර්ගත් එක්ක දෙකක් තියෙන ඒවා. හරිද? ආන්න ඒවා දාන්නේ මොකේද? ඇඳ ඇතිරිලි, කොට්ට උර, ඇඳ ඇතිරිලි සහ එහෙම නැත්නම් කොට්ට උර, එහෙම නැත්නම් තුවා, සුගොන්, තුවා ආදිය. එහෙම නැත්නම් නානකොට ගන්න ඇඳුම් මෙන්න මේවා. අන්න ඒවා සාමාන්‍ය ගබඩා කරලා තියෙන කාමරය තමයි ළමයි ලිනෙන් රූම් කියලා කියන්නේ. මේ තියෙන ලිනෙන් සිල්. ලිනෙන් සිල් එකේ ගබඩා කරන්නේ ඔය පොට්ට උර තුවා බෙඩ් ෂීට් ඔන්න ඔය රෙදි වලින් මෙයා කරන දේවල්. පිපුම් සිල් කියලා කියන්නේ තන්නේ අවශ්‍ය ද්‍රව්‍ය ගබඩා කරලා තියෙන කාමරේ. පිපුම් සිල් එකේ ගබඩා කරන්නේ මොනවද? පිපුම් සිල් එකේ ගබඩා කරන්නේ ළමයි සාමාන්‍යයෙන් වැසිකිලි ද්‍රව්‍ය. එහෙම නැත්නම් සබන්, එහෙම නැත්නම් දත් බුරුසු, රූම් ගෙස්ට්ලස් අවශ්‍ය වෙන දේවල් රූම් එකේ ඉන්න පාරිභෝගිකයන්ට අවශ්‍ය වෙන දත් බුරුසු එහෙම නැත්නම් සබන් එහෙම නැත්නම් සෙරෙප්පු එහෙම නැත්නම් ටිෂු කඩදාසි එහෙම නැත්නම් ෂැම්පූ නැත්නම් කන්ඩිෂනර් වගේ පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය ඒවා තමයි ළමයි පිපුම් සිල් එකේ ගබඩා කරන්නේ සැපෙවුම් කාමරේ හරි ඒතර ලිනෙන් සිල් එකේ ගබඩා කරන්නේ මොනවද ළමයි ලිනෙන් රූම් එකේ කියන්න බලන්න ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ට රෙදි. ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ට බෙඩ් ෂීට් තුවා ඕවා ආදී ගබඩා කරන්නේ ලිනෙන් සිල් එකේ. හරිද? මේ තියෙන රයිට් පැහැදිලි නේද දැන්? රූම්ස් එකේ ඔව් සර්. අපි බලමු පිපුම් සිල් එක සහ ලිනෙන් සිල් එක. හරි. හරි ඔන්න පළවෙනි තියෙනවා සුගොන්. සුගොන් කියලා කියන්නේ මොනවද? තුවාය. තුවා. ටවල් නේ. සුගොන් කියලා කියන්නේ තුවාවල්. ටවල්. දැන් මොග්ගොක් කවුන් කියලා කියන්නේ? නාන කල. ආ සාමාන්‍යයෙන් නෑවට පස්සේ වගේ ඒවා අදින්නේ නේ. අර සාමාන්‍යයෙන් මේ ඇඟේ තියෙන තෙතමනය අවශෝෂණය කරගන්න උරා ගන්න ආන්නේ ඇදින් මොග්ගොක් කව් මොග්ගොක් හදා කියලා කියන්නේ මොකදද මොග්ගොක් හදා
කියන බලන්න. මොග්ගයක් හදා. එහෙම නැත්නම් sorry. මොග්ගයක් හදා සමාන වෙනවා ෂව් හදාට. නාන. ෂව් හරිද? නාන. නානවා. මොග්ගයක් හදා නාන. සමානයි ෂව් හදා නානවා. මොග්ගයක් කවුන් කියලා කියන්නේ නෑවට පස්සේ අඳින ඇඳුම් වල. නෑවට පස්සේ අඳින ඇඳුම්. තෙතමනේ අවශෝෂණය කරගන්න ඒ වගේ දේවල් වලට අඳින ඇඳුම් නේ. මොග්ගයක් කවුන්. හරි. right. ඊළඟට මොග්ගයක් හදා ෂව් හදා දාගෙන නානවට සමානයි මොග්ගයක් හදා ෂව් හදා. ඊට පස්සේ ළමයි සීත කියලා කියන්නේ මොකද්ද? බෙඩ් ෂීට්. සීට් කියලා කියන සීට් අර ෂීට් බෙඩ් ෂීට් නේ. සම්පූර්ණ මේ පාඩමේ කියන්නේ ඉතින් රූම් දෙන ගෙස්ට් හවුස් එකක පිරිසිදු කිරීම ආදී කස්ටමර්ස්ලට සලකන විදිය තමයි උගන්වන්නේ. හරි ටික පැහැදිලි. ඊට පස්සේ තමයි චොංසෝ තෝගු හම්. චොංසෝ තෝගු හම්. චොංසෝ කියලා කියන්නේ පිරිසිදු කරනවා. චොංසෝ හදා. තෝගු කියලා කියන්නේ මොනවද? තෝගු උපකරණ. තෝගු කියලා කියන්නේ උපකරණ. තෝගු තෝගු එහෙම නැත්නම් කීගු එහෙම නැත්නම් තම්බි තම්බි උපකරණ උපකරණ. එහෙම නැත්නම් කොංගු ගන්න පුළුවන් ආයුධ. කොංගු ආයුධ ඒ වගේ ගන්න පුළුවන්. එහෙම නැත්නම් යොන්ජන් කියලාත් කියන උපකරණ වලට හොඳ. යොන්ජන් කියලාත් කියන උපකරණ. යොන්ජන් කියන අර්ථයේ දිගු කියලාත් තියෙන යොන්ජන් ඕටි දිගු කරනවා දික් කරනවා. එහෙම නැත්නම් උපකරණ වලටත් කියනවා යොන්ජන් කියලා. එතකොට හම් කියලා කියන්නේ මොකක්ද? හම් කියලා කියන්නේ බොක්ස් එක. පෙට්ටිය. හම් කියලා කියන්නේ බොක්ස් එක පෙට්ටිය. ඒතර චොංසෝ තෝගු හම් කියලා කියන්නේ මොනවද? පිරිසිදු කිරීමේ උපකරණ දාන බොක්ස් එක. පෙට්ටිය. බොක්ස් එක. ඔය හම් කියලා කියන්නේ පෙට්ටියට හොඳ. බොක්ස්. හම් කියලා කියන්නේ බොක්ස් එක. පෙට්ටිය. උදාහරණයක් කොංගු හම්. මොනවද? කොංගු කියන්නේ ආයුධ. කොංගු හම් ආයුධ පෙට්ටිය. කුගප් හම් කියලා කියන්නේ ෆස්ට් එයිඩ් බොක්ස් එක. ෆස්ට් එයිඩ් බොක්ස් එක ඈ. අදිසි ප්‍රතිකාර පෙට්ටිය. හම් එහෙම නැත්නම් හව පෙට්ටිය වලට බොක්ස් වලට කියන්නේ කොහොමද? පක්ෂ කියලා කියන පෙට්ටි වලට. පක්ෂ කියලා කියන පෙට්ටි. පක්ෂ. එහෙම නැත්නම් තව පෙට්ටි වලට කියන අපි මොකද්ද? සංජා. සංජා කියලා කියන. සංජා කියලා. මිනි පෙට්ටියට කොහොමද කියන්නේ? කොආන් කියලා. මිනි පෙට්ටියට කියන්නේ කොආන් කියලා. කොආන් කියනවා නල වලටත් නල බට ඒවටත් කියනවා මිනි පෙට්ටියටත් කියනවා කොආන් කියලා. සිගරට් පෙට්ටියට කියනවා තම්බ එකක් කියලා. සිගරට් පෙට්ටියට කියනවා කොහොමද? තම්බ එකක්. තම්බේ සිගරට් පෙට්ටිය. සිගරට් පෙට්ටිය. right. එහෙනම් පක්ෂ සංජා කොආන් ඔය පෙට්ටි වලට කියන නම. හම්. right. එහෙනම් චොංසෝ තෝගු හම් කියලා කියන්නේ පිරිසිදු කිරීමේ උපකරණ බොක්ස් එක. හරි බලන්න ඒකේ පළවෙනි එකේ තියෙනවා පංහ්‍යාංචි. මොනවද පංහ්‍යාංචි කියලා කියන්නේ? එයා ෆිෂ්. පංහ්‍යාංචි කියලා කියන්නේ එයා ෆිෂ් නේ. කාමරේම සුවඳ ගහන්න. කාමරේම සුවඳ ගහන්න මේකෙන් පොඩ්ඩක් ස්ප්‍රේ කරාම මාර සුවඳයි ඈ. පාරිභෝගිකයන් කෙක්සිල් කාමර පොඩ්ඩක් සුවඳ ගහන්න. පංහ්‍යාංචි එයා ෆිෂ්. එයා ෆිෂ්. පංහ්‍යාංචි. පං කියන්නේ කාමරනේ. පං කියන්නේ කාමර. तर පංහ්‍යාංචි හැදෙන්නේ මේ චෝහන් හ්‍යාංගල් නෙනන් වාහක් චෙකු. චෝහන් කියලා කියන්නේ ළමයි හොඳ. හ්‍යාං කියලා කියන්නේ හ්‍යාං.
ඡාන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් සුවඳක්. ප්‍රසන්න සුවඳක්. සුවඳක්. ඡාන්ගල් නෙනන්. ඡාන්ගල් නෙනන්. ඡාන්ගල් නෙදා. සුවඳක් හමනවා. සුවඳක් හමනවා. ඒතර ප්‍රසන්න සුවඳක් හමන. චොහන් ඡාන්ගල් නෙනන්. හොඳ සුවඳක් හමන. හොඳ සුවඳක් හමන. වාහ චෙපු. වාහක් චෙපු. වාහක් කියලා කියන්නේ රසායනික. වාහක් කියලා කියන්නේ රසායනික. චෙපුම් කියලා කියන්නේ නිෂ්පාදිත භාණ්ඩයක්. නිෂ්පාදිත භාණ්ඩයක්. ප්‍රසන්න සුවඳක් හමන වාහක් චෙපුම් රසායනික නිෂ්පාදිත භාණ්ඩයක්. පංයන්චි. එයා ප්‍රශ්න. හරිද? හරි. ඊටසේ මරන් කොල්ලේ කියලා කියනවා. මරන් කොල්ලේ. මරද කියන වචනයෙන් හැදෙන්නේ මේක. මරද. මරද කියලා කියන්නේ මොකද්ද? වේලනවද? පියලි. වියලි. මරද කියලා වියලි. ඔව්. වේලනවා එහෙම නැත්නම් වියලි. එහෙම නැත්නම් අපිට තව එකක් ගන්න පුළුවන් මොකද? පංචෝ හද. පංචෝ හද. මරද සමානයි කොංචෝ හද වියලි වේලනවා. ඒතකොට මරන් කොල්ලේ ළමයි. කොල්ලේ කියලා කියන්නේ මොකද්ද? කොල්ලේ එලි කැලි. මොබ් එක. මරන් කොල්ලේ කියලා කියන්නේ මොකද්ද? වියලි මරන් කොල්ලේ. මරන් කොල්ලේ කියලා කියන්නේ සාමාන්‍යයෙන් වියලි මොබ් එක ඈ. වියලි මොබ් එක. තෙතමනේ නොමැතිව සාමාන්‍යයෙන් වියලි හැන් වගේ පිස්සු දාන්න ගන්න මොබ් එක මරන් කොල්ලේ. ඊට පස්සේ තියෙන්නේ තේ කොල්ලේ. තේ කොල්ලේ කියලා කියන්නේ තේ කොල්ලේ කියලා කියන්නේ ඉතින් මොබ් එක තමයි සාමාන්‍යයෙන් ඈ මොබ් එක. තේ කොල්ලේ. ඊට පස්සේ පල්ලෝ කරල් කොත්තා. පල්ලෝග කියලා කියන්නේ ප්ලග්. කොත්තා කියලා කියන්නේ කොත්තා. පල්ලෝ කරල් කොත්තා ප්ලග් එකක් ගහන. ගහනවා. ප්ලග් එකක් ගහනවා. පල්ලෝ කරල් පෙදා. බලවන. පල්ලෝ කරල් පෙදා. පල්ලෝ කරල් පෙදා. පදදහස ප්ලග් එක බලවන. ගලවන. ඒ වගේම තව ප්ලග් එක ගලවන්න ගන්න පුළුවන් මොකද? පල්ලෝ කරල් පොප්තා. පල්ලෝ කරල් පොප්තා. ප්ලග් එකක් ගලවනවා. ඒකට පල්ලෝ කරල් පෙදා සමානයි පොප්තා ප්ලග් එකක් ගලවනවා. ඒ කියන්නේ ඇතුළට දාලා තියෙන දෙයක් ඇදලා ගන්නවා කියන අදහස. ප්ලග් එක ඇතුළට ගහලා තියෙන එකත් ඇදලා ගන්නවා. පෙදා. එහෙම නැත්නම් පොප්තා. හරිද? පෙදා එහෙම නැත්නම් පොප්තා. පල්ලෝ කරල් පෙදා ප්ලග් එක ගලවනවා. පල්ලෝ කරල් පොප්තා කියන්නේත් ඕකම තමයි. පල්ලෝ කරල් පොප්තා කියන්නේත් ඔය දෙයම තමයි. හරි. නොට් එක දාගන්න. ෆෝනල් පෙදා වුණොත් මොකද ලබන්නේ? ෆෝනල් පෙදා මුදලක් ATM මැෂින් එකකින් වගේ මුදල් ගැනීම. ගන්නවා. මුදල් විත්ඩ්‍රෝ කරගන්නවා. මුදල් ගන්නවා. ෆෝනල් පෙදා චුල්ගම් හදා ගොඩක් වචන තියෙන ඒවා දෙන්න යන්නේ. හරිද? පෙදා ගැටීට දෙන. ෆෝනල් පෙදා වුණොත් මුදල් විත්ඩ්‍රෝ කරගන්නවා. මොසල් පෙදා වුණොත් මොත් කියලා කියන්නේ නේ. මොසල් පෙදා එනම් ගලවනවා. එනේ ගලවනවා. දැන් පල්ලෝ කරල් ප්ලොක්තා. ප්ලග් එක ගහලානේ තියෙන්නේ. එළියට ඇදලා ගත්තා. ඇනෙත් ගහලා තියෙන්නේ. ඇනේ එළියට ඇදලා ගත්තා. තේරුණානේ? මොසල් පෙදා. ඒ වගේම මොසල් පොක්තා කියලා කියනවා. මොසල් පොක්තා කියලා කියනවා. මොසල් පොක්තා කියලා කියනවා නෑ ගලවනවා. ඒ වගේම තෝනල් පෙදා අපි ගත්තා මුදල් ගන්නවා. මුදල් ගන්නවා. ඒ වගේම තෝනල් පොක්තා කියලා කියන මුදල් ගන්නවා. පොක්තා කියන වචනේත් භාවිතා වෙනවා. තෝනල් පොක්තා කියන්නේ මුදල් විත්ඩ්‍රෝ කරලා ගන්නවා. තෝනල් කොනේද? ගොඩක් අර්ථ තියෙනවා. ඒව දෙන්න යන්නේ මේ වචන දෙකත් එක දෙන්නේ. තෝනල් පෙදා එහෙම නැත්නම් තෝනල් පොක්තා කියලා කියන්නේ මුදල් ගන්නවා කියන අදහස. විත්ඩ්‍රෝ කර ගන්න. හරිද? විත්ඩ්‍රෝ කර ගන්න. එහෙම නැත්නම් ඔය පෙදා කියන වචනය ඔය පෙදා කියන වචනේ සමාන වෙනවා අඩු කරනවට කියන පෙදා කියලා. පෙදා කියලා කියනවා අඩු කරනවට. හරි. අඩු කරනවට පෙදා කියලා. අඩු කරනවා. අඩු කරනවා.
අඩු කරනවා කියන අර්ථයට පෙදාට සමාන වෙනවා ෆොන්චේ හදා ෆොන්චේ හදා අඩු කරනවා. ෆොන්චේ නේ අඩු කිරීමේ එකතුව පරිවර්තාවේ තියෙනවා. තාක්ෂණ වලට මෙච්චර අඩු වෙලා බදු වලට මෙච්චර ගිහිල්ලා ෆොන්චේ අඩු කිරීම. පෙදා සමානයි අඩු කරනවා. ෆොන්චේ හදා නැත්තම් තේදා ගන්න පුළුවන්. තේදා අඩු කරන. තේදා ගත හැකි අඩු කරන. තේදා. එහෙම නැත්තම් තොල්දා. තොල් ප්‍රස්තාර වල එහෙම සෙට් වෙලා ඇති තොල්දා අඩු කරනවා. තොල් කියලා කියන අඩු. අඩු. කොංචේ හදාගෙන සාමාන්‍යයෙන් අඩු කරන්නේ කොංචේ හදා එහෙම නැත්තම් තෙදා අඩු කරනවනේ. අන්න එයාලගෙන් සාමාන්‍යයෙන් අඩු වෙන්නේ මොනවයි? සුසුරයෝ සුසුරයෝ සේවා ගාස්තු සුසුරයෝ සේවා ගාස්තු නැත්තම් සේගම් බදු වගේ දේවල් අඩු වෙනවා. පරිවාර්තා වලින් ඔය වගේ දේවල් අඩු කිරීමේ විස්තරයට කොංචේ නෙවක් කියලා දාලා තියෙන්නේ. යග්ගල් නෝට් එකක් දාගන්න. නෝට් එක දාගෙන ටක් ගන්න. හරි. ලියාගෙන ඉවරයිද? ලියාගෙන ඉවරයි. තාමත් තියෙනවද? හරි සර්. හරි. එහෙනම් පෙදාගේ අර්ථ ටික දන්නවනේ නේ? හරි. දැන් සාරි පෙදා ගන්න පුළුවන් මාංශ පේශී අඩු වෙනවා. මාංශ පේශී සාමාන්‍යයෙන් කෙට්ටු වෙනවා. සාරි කියලා කියන්නේ මාංශ පේශී. සාල්. සාරි පෙදා මාංශ පේශී වැහැරිලා යනවා කෙට්ටු වෙනවා කියන අදහස. සාරි පෙදා එතකොට සාරිත ගන්න පුළුවන්. ඒතර පෙදාට සමාන වෙනවා පචිත. ඔය පෙදා කියන්නේ ගොඩක් වෙලාට ඍණ අර්ථයක් ඉතින්. පෙදා කියන්නේ ගොඩක් වෙලාට ඍණ හැම දෙයක් ගත්තත් ඍණ. ඇණයක් වුණත් ගහන්නේ ගලවනවා. ප්ලග් එකක් වුණත් ගහන්නේ ගලවනවා. සංඛ්‍යාවක් වුණත් අඩු වෙනවා. මාංශ පේශී තුනක් සාරි පෙදා වැහැරිලා යනවා අඩු වෙනවා. සාරි පචිත සමාන. හරිද? මේ අර්ථයක් තියෙනවා. හරි. ඊට පස්සේ මේක ඉගෙන ගත්තා. හරි. ඊට පස්සේ අපි මෙතනට යමු. හවුස් කීපින් කාද? අපි හවුස් කීපින් කාද කියලා කියන්නේ. හවුස් කීපින් කාද අපි ඉගෙන ගත්ත අර සාමාන්‍යයෙන් ඔය රූම් වලට අවශ්‍ය බෙඩ් ෂීට්, තුවා ආදී පාරිභෝගිකයන්ට අවශ්‍ය සැපයුම් නේ. දත් බෙහෙත් පිරිසිදු කරන උපකරණද දැන් හෝටල් එකක රූම් එකක් වුණත් නිතරම සර්විස් තියෙන්න එපේ. පාරිභෝගිකයන් අවශ්‍ය දේ දෙන්න ඕන. පිරිසිදු කරන්න කිව්වොත් පිරිසිදු කරන්න, බෙඩ් ෂීට් දෙන්න ඕන, තුවා දෙන්න ඕන, දත් බුරුසුද හැම දෙයින්ම දෙන්න එපේ. නේ. ඔන්න ඔය ටික සේවකයන් ඔය ඒවා ටික දාගෙන යන කරත්තේ මේ තියෙන ළමයි පහලින්. අන්නේ අවශ්‍ය අඩුම කුඩුම දේවල් දාගෙන යන කරත්තෙට තමයි ඕක තියෙන. සේවා වලට ස්කිල් එකට එහෙම තියෙනවා මේක. මේ පාරක් තිබ්බා. හරිද? මේ ට්‍රොලියක් තල්ලු කරගෙන ගිහිල්ලා ආයෙ වැඩ ටික කරන්න බෙඩ් ෂීට් ටිකක් පැත්තකින් තියලා වතුර බෝතල් අවශ්‍ය වුණොත් වතුර බෝතල් දාගෙන යන රෙන්සු අන්න ඒ වගේ ඒවා දාගෙන යන කරත්ත. හරිද? හවුස් කීපින් කාඩ්. හවුස් කීපින් කාඩ් එක නේ. හැදිලිද?
ඊට පස්සේ බලන්න ඒක යටතේ තියෙනවා මාසතෝ කිරල් තෙදා. නැත්නම් තේදා. මාසතෝකි කියලා කියන්නේ මොකද්ද? ඔයාලා දන්න වැඩි ළමයි. මාසතෝකි මේවට අපි නිර්වචන ටිකුත් එහෙම හදලා දෙන්නම් එන ලස්සනට. මාසතෝකි මොකද්ද? මාස්ටර් කී. මාසතෝකි කියලා කියන්නේ මාස්ටර් කී එක. මාස්ටර් කී දන්නවද? මාස්ටර් කී එකක් කියන මොකද්ද කියන්නේ? සාමාන්‍යයෙන් මාස්ටර් කී එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් කාඩ් එකක් වගේ නේ තියෙන. කාඩ් එකක් එහෙම නැත්නම් ටැග් එකක් වගේනේ මාස්ටර් කී එකනේ. කාඩ් එකක් වගේ නේ තියෙන්නේ පොඩක්. කාඩ් එකක් වගේ නැත්නම් ඔව් මෙන්න මේ තියෙන්නේ මෙයාගේ අතේ තියෙන්නේ මෙන්න මේක. එයාගේ අතේ තියෙන එක සාමාන්‍ය කාඩ් එකක් ටැග් එකක් වගේ එකක්. එතකොට ඒ කී එකෙන් ඒ කී එක මොකක්ද කරන්න තියෙන්නේ? අර වගේ යතුරු ඇතුළට දාලා අරින්න නෙමෙයි තියෙන්නේ මොකද්ද? පොඩි ස්පර්ශ කිරීමක් කරන්න තියෙන ටච් කිරීමක්, ගෑවීමක් කරන්න තියෙන කාඩ් එක. කාඩ් එක නැත්නම් ටැග් එක. ඒක තමයි මාස්ටර් කී කියලා කියන්නේ. මාස්ටර් කී. ඒක සාමාන්‍යයෙන් අදාළ තැන ගිහිල්ලා ගාවන්න තියෙන ස්පර්ශ කරා. ස්පර්ශ කරන්න ටච් කරන්න තියෙන. හරි. හරි. ඊට පස්සේ ළමයි මාස්ටර් කී. මාස්ටර් කී වල හෙදා තියෙනවා ළමයි. තෙදා. මොකද්ද මේ මාස්ටර් කීරල් තෙදා කියලා කියන්නේ? මාස්ටර් කී එක අන්ලොක් කරන්න ඒකේ ගාවනවා ටච් කරනවා. ඒ ගාවනවා ටච් කරනවා. එතකොට ওই තෙදා කියන වචනේ අපි කලින් ඉගෙනගත්තු වචනයක් ළමයි. තෙදා. තෙදා කියලා කියන්නේ ගාවනවා ටච් කරනවා කියන අර්ථය. ඊට තියෙන තැනක් ගමු අපි. ගාවනවා එහෙම නැත්නම් ටච් කරනවා කියන අර්ථය තෙදා කිරියේ. ඔයාලට මතක ඇති අපි කලින් ඉගෙනගත්ත කලින් පාඩම් වල. තෙදා. තෙදාගේ අර්ථයක් තියෙනවා යම් දෙයක ස්පර්ශ කිරීම, ගෑවීම, ටච් වීම. ටච් වීම. ඔයාලා ෆෝන් එක අරගෙන මොකද්ද කරන්නේ? ටච් කරා. ඒ තෙදාය. තෙදා. එතකොට ඔය ගාවනවා ටච් කරනවා කියන අර්ථයෙන් තෙදාට සමාන වෙනවා ළමයි තත්ත කියන වචනය. තත්ත. තත්ත සමාන. තත්ත ගාවනවා ස්පර්ශ කිරීම. හොඳට අහගන්න මේක. එතකොට ගාවනවා ස්පර්ශ කිරීම. තත්ත සමානයි තෙදාට. තත්ත. එහෙම නැත්නම් මංචිදා. මංචිදා කියලා කියන්නේ අල්ලනවා, අත ගන්නවා ඔය අදහස. මංචිදා. ටච් කිරීම, ගෑවීම. ඔය අදහස. හෙදා, තත්තා, මංචිදා. ඔයාලට මතක ඇති අර මොකක්ද අර මේ අපේ පාඩමක් තිබුණේ බේසික් එකේ මේ මධ්‍යසාර බොන්නේ නැති පුද්ගලයන්ට බේසික් එකට ගියාම ආගමික හේතුන් මත මධ්‍යසාර බොන්නේ නැත්තම් දාලා දෙන මධ්‍යසාර වීදුරුව චුට්ටක් එකපාරටම ප්‍රතික්ෂේප කරන්නේ නැතුව මධ්‍යසාර වීදුරුව දාලා දුන්නාම ඒක අරගෙන මොකද්ද කරන්න ඕන? කටේ පොඩ්ඩක් ගාවලා පැත්තකින් තියන්න ඕන. කොහොමද ළමයි එතන වචනේ පාවිච්චි උනේ? ඊබල් තෙදා. ඉබල් තෙදා කටේ ගාවනවා පොඩ්ඩක් කටේ ස්පර්ශ කරන කටේ ස්පර්ශ කිරීම ඉබල් තෙදා ඉබල් තේන් හුවේ කටේ ස්පර්ශ කරාට පස්සේ එහෙනම් තෙදා තත්තා එහෙම නැත්නම් මංචිදා ස්පර්ශ කරනවා ගාවනවා එතකොට මාසතකි ඈ එතකොට මාසතකී තෙදා කියලා කියන්නේ මොකද්ද මාසතෝ කිරල් තෙදා කියලා කියන්නේ දාන ගරන්ටර ඔව් මාස්ටර් කී එක ටැග් එකක් කාඩ් එකක් වගේනේ තියෙන්නේ. ඒක අදාළ තැන මොකද්ද කරන්න ඕන? අන්ලොක් කරගන්න නම් ගාවන්න ඕන, ටච් කරවන්න. ගාවන්න ඕන, ටච් කරන්න ඕන. මාසතෝ කියලා තෙදා කියලා කියන්නේ මාස්ටර් කී එක ගාවනවා. එන අන්ලොක් කරන්න ගාවනවා කියන අදහස. අන්ලොක් කරන්න ගාවනවා කියන අදහස. දැන් පැහැදිලිද? 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 හරි. ඊට පස්සේ මාසතෝ කියලා තේද කියලා එකක් මෙතන පාවිච්චි වෙනවා. මාස ඕකිරල් තේදා මාසතෝකිරල් තේදා අරක තෙදා මේක තේදා ළමයි අරක තෙදා මේක තේදා එතකොට මාසතෝකිරල් තෙදා කියලා කියන්නේ මාස්ටර් කී එක ටච් කරනවා ගාවනවා අන්ලොක් කරන්න එතකොට මාසතෝකිරල් තේද කියලා කියන්නේ මොකද්ද මාස්ටර් කී එක ආයි නැවත ඒ ගාවපු එක නැවත රිමූව් කරනවා ගාවල ටච් කරපු එක නැවත ඉවතට ගන්න පැහැදිලිද තේදා ඉවත් කරගන්නවා ස්පර්ශය ඉවත් කිරීම ස්පර්ශය ඉවත් කිරීම මාස තෝ කියලා තෙදා අපි ඉගෙන ගත්තා මාස්ටර් කී එක ගාවනවා ස්පර්ශ කරනවා
එතකොට මාසතෝ කියලා තේද කියලා කියන්නේ මොකද්ද? ඒ ස්පර්ශ කරගත්තු එක ටග්ගලා රිමූව් කරගන්නවා, ඉවත් කරගන්නවා. රිමූව් කරගන්නවා, ඉවත් කරගන්නවා. පැහැදිලිනේ? අර කාද තන්මංගී එකේ කාඩ් රීඩර් එකේ කාඩ් එක ගාවනවා. සල්ලි ටික ගන්න. ඒක ස්පර්ශ කරනවා. ඊට පස්සේ ආයි කාඩ් එක එළියට ගන්නවා. මොකද්ද එහෙනම්? තේද. තේද. තෙදානම් ගාවනවා ස්පර්ශ කරනවා. තේද කියලා කියන්නේ ස්පර්ශයේ ගෑවීම රිමූව් කරනවා. ඒක ඉවත් කරගන්නවා ස්පර්ශ වෙච්ච එක ගෑවිච්ච. පැහැදිලිද ළමයි? පැහැදිලිද? right. එහෙනම් ළමයි තෙදාගේ තෙදා කියලා කියන්නේ ස්පර්ශ කිරීම ගෑවීම. එයාගේ විරුද්ධ පදේ මොකක්ද? තේදා. තේදා. තෙදා කියලා කියන්නේ ඕනම දෙයක ස්පර්ශ කිරීම ගෑවීම. තේදා නෙමෙයි මේ තෙදා නේ. ගෑවීම. ඒකට තේද වුණොත් ඒ ස්පර්ශ කරපු එක ගලවලා ඉවතට ගැනීම. ගලවලා ඉවතට ගැනීම. ගලවලා ඉවතට ගැනීම. ස්පර්ශය වෙන් කිරීම. ටච් වෙච්ච එක ගෑවිලා ඒ ගෑවිච්ච එකෙන් රිමූව් වෙනවා. ඉවතට ගන්නවා. ඉවතට ගන්නවා. ඉවත් කිරීම රිමූව් කිරීම. ස්පර්ශය ඉවත් කිරීම. එහෙනම් තෙදාගේ හන්දේ මල් එක තමයි තේදා. 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 සාමාන්‍යයෙන් ඇලවිලා තියෙන දෙයක්. අලවනවට අපි කොහොමද කියන්නේ ළමයි? අලවනවට අපි කියනවා පුතිදා කියලා. පුතිදා. දෙකක් එකට අලවනවා. ඇලවිලා තියෙන එක ගලවලා දානවා. එකට ස්පර්ශ වෙලා ඇලවිලානේ තියෙන්නේ. ඒක රිමූව් කරලා දානවා. ගලවලා දානවා. එහෙනම් පුතිදාගේ විරුද්ධ පදයක් හැටියටත් ගන්න පුළුවන් අපිට මොකද්ද? තේදා. තේදා. ඕනම දෙයක් ඇලවිලා ගෑවිලා තියෙන දෙයක් ස්පර්ශ වෙලා තියෙන දෙයක් තේදා කියලා කියන්නේ රිමූව් වෙලා. ඒක ඉවත් වෙලා යනවා. ස්පර්ශයෙන් වෙන් වෙනවා. දැන් පැහැදිලිද? ස්පර්ශයෙන් වෙන් වෙනවා. තේදා. තේදා. තේදා උඩ අපිට හම්බුණා තේදා. මෙතන අපි කතා කරන්නේ ස්පර්ශයේ වෙන්වීම. ස්පර්ශය වෙලා තියෙන දෙයක් රිමූව් වීම. උඩ අපි කතා කරා තේද කියන වචනේ සමාන වුණා කාටද? පේදා. එහෙම නැත්නම් පංචේ හදා. පංචේ හදා. එහෙම නැත්නම් තව හොල්දා. හොල්දා. තවමනවා. රයිට් ඔය ටිකට සමාන වෙනවා. මොකක්ද එහෙනම් ඒකේ අර්ථය අනිත් අර්ථය පේදාගේ. අඩු කරනවා. අඩු කරනවා. අඩු කරනවා කියන අර්ථයේත් ඔය තේදාගේ ටික. තේදාගේ ටික. රයිට් ඔන්න මම මුලින් ඉඳන් නැවත අහනවා පොඩ්ඩක් අමතක වුණා නම් රයිට්. දැන් මට එක්කෙනා කියන්නේ. තෙදා සමානය තත්තා මංචිදා කියන කට්ටිය මතක් වෙනව නැවත මේක. තෙදා සමානය තත්තා මංචිදා. මොකද ළමයි අර්ථය ලියාගත්තු එක Taman ලියාගත්තු එක කියන්නේ. තෙදා තත්තා මංචිදා. ඔව් අල්ලනවා එහෙම නැත්නම් ගෑවෙනවා ස්පර්ශ වෙනවා යම් දෙයක ස්පර්ශ වීම ගෑවීම. ඉබල් තෙදා කටේ ගෑවෙනවා. අර මධ්‍යසාර බොනකොට කටේ ගාවල පැත්තකින් තියන්නේ කිව්වේ ආන්නේ අර. එතකොට මාසතෝ කියලා තේදා මොකද්ද? මාස්ටර් කී එක ගාවනවා ස්පර්ශ කරනවා. මාස්ටර් කී එක ගාවනවා ස්පර්ශ කරනවා. එහෙනම් මේ තෙදාගේ ගාවනවා ස්පර්ශ කරනවා කියන අදහස තියෙනවා. ඒකට තත්ත සහ මංචිදා සමානයි. තත්ත සහ මංචිදා සමානයි. ඒ වගේම තෙදාගේ අනිත් අර්ථය ලියාගන්න මෙතන. තෙදාගේ අනිත් අර්ථය ලියාගන්න මෙන්න මෙතන. ඔයාලට මතකද පාදමක අහුණා? තෙදා මුරල් තෙදා කියලා. මුරල් තෙදා මොකද්ද?
වතුර සපයනවා. වතුර මුරල් තෙදා වතුර සපයනවා. එහෙනම් තෙදාගේ අනිත් අර්ථය මොකද්ද ළමයි? තත්තා මංචිදාට සමාන වෙනවා, ස්පර්ශ කරනවා, ගෑවෙනවා, ටච් වෙනවා කියන අදහසින්. මාසතෝ කිරල් තෙදා මාස්ට කීයක ගාවනවා, ස්පර්ශ කරනවා. එතකොට අනිත් අර්ථය තමයි තෙදාගේ මොකද්ද? වතුර සපයන සපයනවා. ඒතකොට තෙදාගේ සපයනවා කියන අර්ථය තියෙනවා. මුරල් තෙදා වතුර සපයනවා. ඒතකොට සපයනවා කියන අර්ථයට තෙදාට සමාන වුණා කවුද? හොංගප්පද. හොංගප්පද. එනවා තෙදාගේ අනිත් අර්ථය. තෙදාගේ අනිත් අර්ථය. සපයනවා කියන එකට තෙදාට සමානයි කොංගප්පන. මුරල් තෙදා වතුර සපයන. මුරල් තෙදා වතුර සපයනවා. රයිට්. ඒකත් ලියාගන්න මේ තෙදාගේ නංගි. මුරල් තෙදා එහෙම නැත්නම් කොංගප්පද වතුර සපයන. දැන් තෙදාගේ අර්ථ ටික මතකයිද? නැවත බලමු. හරි. නැවත කියන්නේ තෙදා සමානයි හත්ත මංචිදා අල්ලනවා, ස්පර්ශ කරනවා, ගෑවෙනවා. ඉබල් තෙදා කටේ ගෑවෙනවා. එතකොට මාස තෝ කිරල් තෙදා මාස්ට කීයක ගාවනවා, ස්පර්ශ කරනවා, අන්ලොක් කරනවා. ඒ අර්ථය තියෙනවා. අනිත් අර්ථය මොකද්ද ළමයි තෙදාගේ? සපයනවා. මුරල් තෙදා වතුර සපයනවා. එකට සමාන වුණා කොංගප් හද. ඊට පස්සේ ළමයි තේද කියන වචනේ. දැන් තේද කියන වචනේ තේරුම කියන්නේ මාස්ට කීයකට අදාළව? කවුරුත් කියන ඒතර මතක් වෙනවා. තේදා. මෙතන මේ තෙදාගෙන් ස්පර්ශ කරපු ගාවපු ටච් කරපු එක මොකද්ද? ආයි නැවත අයින් කරගන්නවා, රිමූව් කරගන්නවා. එහෙනම් මේ තෙදා කියන වචනේ කියනවා ළමයි යම් දෙයක ගෑවිලා තියෙන එක, ස්පර්ශ වෙලා තියෙන එක, ඇලවිලා තියෙන එකක් රිමූව් වෙනවා. එස් ඇලවිලා තියෙන, ගෑවිලා තියෙන සම්බන්ධය නැති වෙනවා. එතකොට මාස තෝ කිරල් තෙදා මොකද්ද? මාස්ට කීයක ස්පර්ශ වෙලා ගෑවිලා තියෙන එක නැවත ඉවත් කරගන්නවා, රිමූව් කරගන්නවා. රිමූව් කරගන්නවා. හරිද? එතකොට මේ තෙදා කියන වචනේ තව අර්ථයක් තියෙනවා ළමයි මොකද්ද? අඩු කරනවා. අඩු කරනවා. තේරුණාද? එතකොට ඒ තෙදාගේ අඩු කරනවා කියන අර්ථයට සමානයි ළමයි පෙදා එහෙම නැත්නම් කොංචි හදා එහෙම නැත්නම් තෝල්දා. අඩු කරනවා. හරිද? හරි. ඊට පස්සේ මේ තෙදා අපි ඉගෙන ගත්තේ ස්පර්ශ කරනවා, ගාවනවා. මේ තෙදා අපි ඉගෙන ගත්තේ ඒ ගෑවිලා තියෙන, ස්පර්ශ වෙලා තියෙන එක රිමූව් වෙනවා, අයින් වෙනවා. එතකොට මේ තෙදාගේ හන්දේ මල් එක මොකද්ද? මේක ගාවල ස්පර්ශ කරලා ඇලවලා තියෙනවා. මේක ඒ ස්පර්ශ වීම ඉවත් වෙනවා. එහෙනම් මෙයාගේ විරුද්ධ පදයක් හැටියට ගන්න පුළුවන් මොකක්ද? මෙයා. හරි. හරි. ඊළඟට පුතිද කියන වචනෙන් කියන්නේ අලවනවා. පුතිද අලවනවා. ඒතර පුතිද කියන්නේ අලවනවා නම් පුතිදගේ විරුද්ධ පදයක් හැටියට අපිට ගන්න පුළුවන් තේදා. අලවපු එක වෙන් කරනවා, රිමූව් කරනවා, ඉවත් කරනවා. හරි දැන් පැහැදිලිද? පැහැදිලිද? ඔව් සර්. ඔක්කොම එක වගේ වචන එකයි දෙපාරක් කියලා දුන්නා. ඔක්කොම එක වගේ තියෙන වචන. හරිද? ඒකයි එක තව එකපාරක් කියලා. ඔය සියලුම අර්ථ ලියාගෙන තියාගන්න. හරි. තව එක වගේ යන වචනයක් කියන්න. මෙන්න මේක. මේ තේද. පිස්සු වැටෙනවානේ. ඔන්න ඔය තේද. ඔය තේදා කියනවා ළමයි පුච්චනවා, පුලුස්සනවා. හොඳයි. මේ තේදා කියන්නේ මොකද්ද? ඔය අවසානට ලියපු තේදා පුච්චනවා, පුලුස්සනවා. පුච්චනවා, පුලුස්සනවා. right. එක තැන ලස්සනට නෝට් එක දාලා තියාගන්න. ලස්සන. ඔය විදිහට ලස්සනට පැහැදිලි කරලා අර්ථත් එක කියලා දෙන්නේ නැහැ. හොඳේ මාස්ටර් කී එක ගාවනවා, තබනවා, නැත්නම් අයින් කරගන්නවා කිව්ව එච්චරයි. එච්චරයි. හරිද? ඔයාලට මෙහෙම කියලා දෙන එක ඉතින් වටිනවා ඔයාලට. හරිද? ඒකින්ද හරි ලස්සනට නෝට් එක දාගෙන තියාගන්න. සියලුම දැනුම දෙනවා මං ගාව තියෙන. හරි. මොකද ඔය විදිහට ඉගෙන ගත්තාම අනිත් පාඩම් වල තියෙන මේකේ අනිත් අර්ථනේ. එතකොට මේ පාඩම් වලට ගියහම මේ පාඩමේදී මෙහෙම කිව්වා කියලා මතකයක් තියෙනවා. එතකොට මතකේ පොලිෂ් වෙන්න විතරයි ඕන. පැහැදිලිනේ?
මේ වගේ අනිත් අර තව පාඩම් වලදී අහුවෙන්නේ. හරි. නෝට් එක පැහැදිලිව දාගත්තද? ඊළඟ එකට යමුද? හරි. එහෙනම් මාස තෝකි මාසට කීයක තෙදා ගාවනවා ස්පර්ශ කරනවා. තේද කියලා කියන්නේ ඒකෙන් ආයි රිමූව් කරගන්න. රිමූව්. හරිද? මේක ටැප් කරනවා කාඩ් එක ටැප් කරනවා. මේක රිමූව් කිරේ. හරි. සෝන් චබි කියලා කියන්නේ මොකද්ද? හැන්ඩල් කොටස. මේ තියෙන්නේ. මේ කරත්තේ තල්ලු කරන් යන හැන්ඩල් එක. සෝන් චබි කියලා කියන්නේ මේ කරත්තේ නෙමෙයි ඕනම දෙයක හැන්ඩල් කොටස. හැන්ඩල් එක සෝන් චබි. ඒ කියන්නේ සෝන් කියලා කියන්නේ අතනේ. චප්ප කියලා කියන්නේ අල්ලනවා. එතකොට අතින් අල්ලන කොටස. හැන්ඩල් එකනේ අතින් අල්ලන්නේ. හරි. සෙන්සු කියලා කියන්නේ ළමයි මොනවද? බොටල් වෝටර්. පානීය ජලය, බෝතල් කළ පානීය ජලය සෙන්සු. සෙන්සු. ළමයි අනිත් එක ඔය කරත්තේ තියෙන කොටස් වලින් අනිත් එක මොකද? සුගෝහම්. ළමයි සුගෝහම් අපිට කලින් ඔය කුණු පාඩම් වල එහෙම අහු වුණා. සුගෝහම්. ළමයි හම් කියලා ඉගෙන ගත්තා ඔයාලා මෙහෙමයි. සුගෝ හදා. සුගෝ හදා. මොකද්ද? අදහස. සුගෝ හදා. සුගෝ හදා. එහෙම නැත්නම් තව ගත හැකි අපිට මෝහදා. මෝහදා ගත හැකි ඈ. මෝහදා. එහෙම නැත්නම් පක්ෂිදා. 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 එහෙම නැත්නම් අපිට ගත හැකි තව සුජීප් හදා. සුජීප් හදා. සුජීප් හදා. සුගෝ හදා මෝහදා හක්ෂිදා එහෙම නැත්නම් සුජීප් හදා. සුජීප් හදා. එහෙම නැත්නම් තව එකක් ගත හැකි තෝ හදා. තෝ හදා. තෝ හදා. මොකක්ද අර්ථය? එකතු කරනවා. එකතු කරනවා. සුගෝ හදා මෝහදා හක්ෂිදා සුජීප් හදා තෝ හදා. එකතු කරනවා. එකතු කරනවා. එතකොට හම් කියලා අපි ඉගෙන ගත්තා ළමයි කලින් උඩදී පෙට්ටිය බොක්ස් එක. එතකොට ළමයි සුගෝ හම් කියලා කියන්නේ මොකද්ද? සුගෝ හම් කියලා එකතු කිරීමේ බඳුන. ඒ කියන්නේ රූම් වලට ගියාම රූම් වල භාවිතා කළ කස්ටමර්ස්ලා භාවිතා කරපු බෙඩ් ෂීට් ටිෂූ අනම්මනම් තියෙනවනේ. ඒවා එකතු කරලා දාගන්නේ මොකේදද? සුගෝ හම් එකට. එකතු කිරීමේ බඳුන. කුණු පාඩම් වලත් එහෙමයි. කුණු වලත් කුණු එකතු කරන බඳුන. මොනවා හරි දෙයක් එකතු කිරීමේ බඳුන. දැන් මේ ට්‍රොලියේ වුණොත් මේ කරත්තේ වුණොත් රූම්ස් වලට ගියාම ඒකේ තියෙනවා පාවිච්චි කරපු බෙඩ් ෂීට්, ටිෂූ, තුවා අනම්මනම් ඕවා තියෙනවනේ. ඒව සේරම එකතු කරලා දාගන්නේ මොකටද මේ අක්කා? මෙන්න මේ සුගෝහම් එකට දාගන්න. සුගෝහම් කලෙක්ෂන් බින් එකතු කිරීමේ බඳුන. එකතු කිරීමේ බඳුන. හරි. සුගෝ හදා මුවදා හප්ෂිදා සුජීප් හදා තෝ හදා කියලා කියන්නේ එකතු කරනවා. එකතු කරනවා. හරි පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න ඒ කොටසත් ඉවරයි. හරි සමාන පද ටික දාගන්නේ. සමාන පද ටික දාගන්න. සමාන පද වැස්සක් තියෙන්නේ. එක පාඩමකින් කොච්චර දේවල් ඉගෙන ගන්නවද බලන්න. හරි. right ඊට පස්සේ ළමයි සෝමෝපුම්. සෝමෝපුම් එහෙම නැත්නම් ඔමිනිටි කියලා කියන්නේ මොනවද? සාමාන්‍ය පරිභෝජන ද්‍රව්‍ය. ඉවත දැමිය හැකි අයිටම්. ඉවත දැමිය හැකි අයිටම් පරිභෝජන ද්‍රව්‍ය. ඒ කියන්නේ හොටෙල් නවාතැන් පහසුකම් ඔය ආදීදී ෂැම්පූ එහෙම නැත්නම් බොඩි වොෂ් එහෙම නැත්නම් දත් බුරුසු එහෙම නැත්නම් රේසර් එහෙම නැත්නම් සබන් වගේ ඔය අමුත්තන්ට ලබා දෙන ඉවත දැමිය හැකි ද්‍රව්‍ය. ඒවට තමයි සෝමෝපුම් එහෙම නැත්නම් ඔමිනිටි කියලා කියන්නේ. බලන්න තියෙනවා ෂැම්පෝ මොනවද? ෂැම්පූ. රින්ස කියලා කියන්නේ මොනවද? රින්ස hair conditioner. hair conditioner රින්ස කියලා hair conditioner. පදි වෝසි කියලා කියන්නේ මොනවද? බොඩි වොෂ් බොඩි වොෂ් බොඩි වොෂ්. ඔය සේවා වල තියෙන සාම රූම් සර්විස්ම තමයි තියෙන්නේ මොකද? ටිනු කියලා කියන්නේ මොනවදලා? ටිනු ටිනු ටොප් සබන්. ටිනු කියලා කියන්නේ සබන්. ටිනු කියලා කියන්නේ සබන්. පල්ලෙත් ටිනු මොනවද? රෙදි සෝදන පල්ලෙත් ටිනු. හොඳයි. විරෝෂ හොඳයි. රෙදි සෝදන සබන්. රෙදි සෝදන සබන්. සේසුත් පිනු. ළමයි සේසු හදා කියලා කියන්නේ මොකද? සේසු හදා. සේසු හදා සමානයි. සේසු හදා සමානයි සේ අන් හදා. සේ අන් හදා. ළමයි මූණ හොදන. මූණ හොදන. ගෑල් ළමයි නම් උදේට මූණ හොදන්නෙත් නැහැ අල්ලුවා. හරි එහෙනම්.
අහලා තියෙනවා නාන්නේ මූණ හොදන්නේ නැහැ. එහෙනම් සෙසුස්තින් කියලා කියනවනේ. සෙසුස්තිනු මූණද? මූණ සෝදන සභා. සෙසුස්තිනු මූණ සෝදන සභා. මූණ සෝදන සභා. චියක් කියලා කියනවා. චියක් කියලා කියනවා දත් බෙහෙත්. දත් බෙහෙත් පුත්තේ. චිත්සොල් කියලා කියනවා. චිත්සොල් කියලා කියනවා බුරුසුවට. දත් බුරුසුව චිත්සොල්. දත් බුරුසුව. දත් බුරුසුව ඈ. පුත් කියලා කියනවා බුරුසුවට. හොඳ. පුත් කියලා කියනවා බුරුසුවට. පුත් කියලා කියනවා බුරුසුවට. හරි ඒ ටික පැහැදිලිද ළමයි? දැන් ඔන්න සේවා ශිෂ්ටයට එහෙම ගියොත් අවුලක් නැහැ නේ ටිකනේ. පැහැදිලිද? හරි. ඊට පස්සේ චොන්හාසොන්. මොකද ළමයි චොන්හාසොන් කියලා කියන්නේ ෆෝන් පෝඩ්. චොන්හාසොන්. ආ. right. ඔයාලා ඉගෙන ගත්තා චොන්ගි කියලා කියන්නේ මොකද ළමයි? විදුලිය. චොන්ගි විදුලිය. විදුලිය. තොන් කියලා කියන්නේ මොකද්ද? වයර්. 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 එතකොට චොන්සොන්. එතකොට අපි කලින් පාඩමේ ඉගෙන ගත්ත ළමයි චොන්සොන්. මොනවද? විදුලි. එහෙනම් ඉලෙක්ට්‍රික් වයර්. විදුලි වයර්. විදුලි වයර්. එතකොට චොන්හා කියලා කියන්නේ චොන්හාගි. නැත්නම් චොන්හා හදා. මොකද්ද? දුරකථනය එහෙම නැත්නම් දුරකථන ඇමතුමක් ගන්නවා. එතකොට චොන්හා තොන් කියලා කියන්නේ වයර් එක. එතකොට චොන්හාසොන් කියලා කියන්නේ මොකද්ද? දුරකථනේ වයර් එක. ඔය සාමාන්‍යයෙන් හොටල් රූම් ඇතුලේ තියෙන්නේ හෑන්ඩ් ෆෝන් නෙවෙයි ළමයි මොනවද තියෙන්නේ? රූම් ඇතුලේ තියෙන්නේ පාරිභෝගිකයන්ට දුරකථන නැමවත් දැන් ලෑන්ඩ් ෆෝන් තියෙන්නේ ලොකු ලෑන්ඩ් ෆෝන්. ඒ වගේ මොනවයි තියෙන්නේ? දුරකථනේ වයර් එකක් සම්බන්ධ කරලා තියෙනවා නේ. කනට තියෙන එකයි ෆෝන් එකටයි වයර් එකක්. අර රවුන්ඩ් ඇතුලේ තියෙන වයර් එක. ආන්න එකට තමයි ළමයි චොන්හාසොන් කියලා කියන්නේ. ලෑන්ඩ් ෆෝන් එකේ වයර් එකට. හරිද? හරි. කෙක්සිල් කියලා කියන්නේ ළමයි ගෙස්ට් රූම්. ගෙස්ට් රූම් එකට ගෙස්ට්ලා ඒ කියන්නේ පාරිභෝගිකයන්ට දෙන රූම් එකට තමයි කෙක්සිල් කියලා කියන්නේ. කෙක්සිල්. පාරිභෝගිකයන්ට දෙන රූම් එකට මේ වගේ පාරිභෝගිකයන්ට හොඳ ආරක්ෂාවක් තියෙනවා. බය වෙන්න දෙයක් නැහැ. පිටින් කරදර නැහැ මේ. කියන්නේ බෑ ඒක. තේරුණාද? සමහර අය මේ ගෙස්ට් රූම් එකකට යන්න බයයි. නෑ සමහර අය ගෙස්ට් රූම් එකකට යන්න බයයි මේ ආරක්ෂාව මදි වෙයි. ඒ කියලා කියන්නේ දැන් මේ. එහෙම නෙවෙයි වැදගත් දෙයකට සාමාන්‍යයෙන් කොයි හරි ගිහිල්ලා රූම් එකක් අරගෙන නවතින්න එහෙම වුණොත් එහෙම නෑ ගෙස්ට්ලට තියෙන රූම් වල එහෙම ආරක්ෂා එහෙම තියෙනවා ඈ ගෙස්ට් රූම්. කෙක්සිල් කියලා කියන්නේ පාරිභෝගිකයන්ට දෙන රූම් නේ. රයිට් ඊට පස්සේ චොන්දොන් සික්. චොන්දොන් සික්. චොන්දොන් සික්. මෝටර් ඔපරේටඩ්. හරිද? ඒ කියලා කියන්නේ මෙහෙමයි. චොන්ගි කියලා කියන්නේ මොකද්ද? විදුලියනේ නේ. චොන්ගි විදුලිය. චොන්ගි විදුලිය. ඔකට එකතු වෙන්නේ ළමයි මෙන්න මේ අර්ථය. චක්දොන් හදා. චක්දොන් හදා කියලා කියන්නේ මොකද්ද? ඔපරේට් කරනවා ක්‍රියාත්මක කරනවා. චක්දොන් හදා ඔපරේට් කරනවා ක්‍රියාත්මක කරනවා. ඒතකොට චොන්ගි කියලා කියන්නේ විදුලිය නම් චක්දොන් හදා ඔපරේට් කරනවා ක්‍රියාත්මක කරනවා නම් දැන් අසිත කියන බලන්න. චොන්දොන් කියලා කියන්නේ මොකද්ද? චොන්ගි විදුලිය චක්දොන් හදා ඔපරේට් කරනවා මැෂින් එකක් ක්‍රියාත්මක කරනවා. එතකොට එහෙනම් චොන්දොන් හැදෙන්නේ ඔන්න ඔහොමයි. මොකද්ද? විදුලියෙන් ක්‍රියාත්මක වෙනවා. විදුලියෙන් ක්‍රියාත්මක වෙනවා. විදුලියෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ ඔපරේට් වෙන්නේ. පැහැදිලිද? හරි. අපේ ශාසික ඇවිල්ලා ඉන්නවා හොරා වගේ අද කතා කරන්නේ නැහැ. ශාසික මයික් එක කියෝ හොරා වගේ ඉන්නවා කතා කරන්නේ. ශාසික මොකද අද වැඩ නැද්ද? කෙලාසරින් ඉවරුණාද? ඔව් සර් මේ හයිට ඕෆ් කරා. හරි එහෙනම් ළමයි චොන්දොන් කියලා කියන්නේ විදුලියෙන් ඔපරේට් වීම ක්‍රියාත්මක වීම. රයිට්. කොතනල් චිදා. කොතන් කියලා කියන්නේ මොකක්ද? කොතන් කර්ටන් එක. කර්ටන් එක. කොතනල් චිදා කියලා කියන ළමයි කර්ටන් එකක් කර්ටන් එකෙන් දැන් හොටෙල් රූම් වල කර්ටන් තියෙනවනේ. කර්ටන් එකෙන් වහනවා. කර්ටන් එක දිග ඇරලා තියෙනවා නම් ඇරලා තියෙනවා නම් ඒක වහනවා. කොතනල් චිදා. කොතනල් චිදා කර්ටන් එකෙන් වහනවා. කොතනල් චිදා. කොතන් කියලා කියන්නේ කර්ටන් එකට. කොතනල්
චිදා කර්ටන් එක වහනවා. කර්ටන් එක වහන මේකේ පන්දේ මල් එක මොකද්ද? කර්ටන් එක වහනවා නම් කර්ටන් එක මොකද්ද කරන්න ඕන? අරින්නේද? කොතනල් යොල්දා. කොතනල් යොල්දා කර්ටන් එක අරිනවා. කොතනල් චිදා කර්ටන් එක වහනවා. කොතනල් යොල්දා කර්ටන් එක අරිනවා. ඒ වගේම චිදා කියන වචනේ තව අපිට කලින් පාඩමේ වුණා ළමයි කජිරල් චිදා. කජි කියලා අපි පාවිච්චි කළේ ගස්වල අතු. කජිරල් චිදා මොකද්ද? ගස්වල අතු කපනවා. ගස්වල අතු කපනවා. කජිරල් චිදා. නැත්නම් ගිටාරල් චිදා. මොකද්ද? ගිටාර් ගහනවා. ගිටාර් ගහනවා. එතකොට වාදනයනේ. එතකොට යොන්ජු හදාට සමාන වෙනවා චිදා කියන වචනේ. ගිටාරල් චිදා. එහෙම නැත්නම් තව මොනවද? කියන්න බලන්න. ටෙන්තරල් චිදා. මොකද ළමයි? ටෙන්ත කියලා කියන්නේ ටෙන්ට් එකක්. දැන් කොතනල් චිදා කර්ටන් එක වහනවා නම් ටෙන්තරල් චිදා කියලා කියන්නේ මොකද්ද? ටෙන්ට් එකනොත් ටෙන්ට් එකකින් ආවරණය කරනවා වහනවා. ටෙන්ට් එකක් ගහනවා කියන අදහස. ටෙන්ට් එකක් ගහනවා ටෙන්තරල් චිදා. ටෙන්තරල් චිදා. පියානෝරල් චිදා මොකද්ද? පියානෝ එක ගහන. පියානෝ එක ගහනවා. පුළුවන් නිරස පියානෝ ගහන්න. දැන් ආවට පිටාය වට පිටාය ගෙවල් වල ඉන්න මිනිස්සු දුවයිනේ නිර්වස පියානෝ ගැව්. ඒක රයිට් ඊට පස්සේ සිහෝමල් චිදා. සිහෝම් කියලා කියන්නේ විභාගය. සිහෝමල් චිදා භාගයේ විභාගයකට පෙනී සිටිනවා. සිහෝමල් තිබුණා. චිදා වුණත් විභාගයට පෙනී සිටිනවා. ඉස්සරහට අසිතලා හැමයි සිහෝමල් චිදා කරන විභාගයට පෙනී සිටිනවා. එතකොට විභාගයට පෙනී සිටිනවා කියන අර්ථයට සිහෝමල් පෝදා සිහෝමල් පෝදා ගන්න පුළුවන් විභාගයකට පෙනී සිටිනවා. සිහෝමල් පෝදා එහෙම නැත්නම් අංසි හදා. අංසි හදා කියලා කියන්නේ විභාගයකට පෙනී සිටිනවා. අංසි හදා කියන්නේ විභාගයකට පෙනී සිටිනවා. රයිට් එහෙනම් කොතනල් චිදා කියලා කියන්නේ කර්ටන් එකෙන් වහනවා. කොතනල් යල්දා කර්ටන් එක අරිනවා. කජිරල් චිදා ගස්සලාතු කපනවා. ගිටාරල් චිදා ගිටාර් ගහනවා. යන්ජු හදාට සමාන වෙනකොට චිදා වාදනය කරනවා කියන අදහසයි. ටෙන්තරල් චිදා ටෙන්ට එකකින් ආවරණය කරනවා. ටෙන්ට් එකක් ගහනවා. පියානෝරල් චිදා පියානෝ ගහනවා. සිහොමල් චිදා විභාගයකට පෙනී සිටිනවා. එතකොට සිහොමල් පෝදා සමානයි. ඒ වගේම අංසි අදත් සමානයි. රයිට්. නොට් එක දාගන්න. රයිට් අසිත ඕකේ. සරි සරි